සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයා මේ එකතු වෙලා ඉන්නේ ප්‍රීෂාන් අකාඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයා ප්‍රීෂාන් අකාඩමි YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ බලන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි හිතමුකෝ YouTube එකේ වීඩියෝ එකක් බලනවා. ඔය වීඩියෝ එක බලනකොට ඔයාලට හිතෙන්න පුළුවන් quality මදි කියලා. එක්ක වෙලාවකට quality හොඳ පැහැදිලි වීඩියෝ එක පේනවා. හැබැයි තව ටික වෙලාවකින් බලනකොට ඔයාට මේ වීඩියෝ එකේ quality එක මදි කියලා ඔයාටම හිතෙන්න පුළුවන්. එතකොට අපිට මේකට කරන්න පුළුවන් විසඳුම අපිට YouTube එකේම දීලා තියෙනවා. ඔයා යන්න ඕනේ YouTube එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට වීඩියෝ සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයා බලන වීඩියෝ එක මේක කියලා හිතමු. මම උදාහරණයක් විදිහට වීඩියෝ සිලෙක්ට් කරගන්නවා මෙතනින්. ඊට පස්සේ ඔයා මේ බලන වීඩියෝ එකේ තත්ත්වය quality එක මදි නම් ඔයා යන්න ඕනේ මෙතන දකුණු පැත්තේ උඩම තියෙන setting එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ quality කියලා එකක් තියෙනවා. ඔයා අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන පල්ලටම යන data save කියලා තියෙනවා. ඒකට පල්ලෙන් එකක් තියෙනවා. ඔයා අන්න ඒක ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් quality for current video. ඒ කියන්නේ මෙතන දීලා තියෙනවා වීඩියෝ එකේ quality එක අඩු සහ වැඩි කරන්න මෙතනින්. ඒතකොට ඔයාට මෙතන වීඩියෝ එකේ පේන quality එක මදි නම් ඔයාට පුළුවන් මෙතන 720 හරි 1080p හරි දෙන්න. 1080p කියලා කියන හොඳම quality, high quality. හැබැයි ඔයා මේකත් මතක තියාගන්න ඕනි. ඔයා 1080p වලින් වගේ වීඩියෝ එකක් බලනවා නම් ඔයාගේ ෆෝන් එකට හොඳට සිග්නල් තියෙන්නත් ඕනි. එහෙම නැතුනොත් එහෙම ඉක්මනට මේක හිර වෙන්න බලනවා. බලන වීඩියෝ එක ඉක්මනට හිර වෙන්න ගන්නවා. ඒ නිසා ඔයා 1080p වගේ දානවා නම් ඔයාගේ ෆෝන් එකට ගොඩක් සිග්නල් තියෙන්න ඕනේ. එතකොට ලැග් වෙන්නේ නැහැ, හිර වෙන්නේ නැහැ. වීඩියෝ එක හයි ක්වොලිටි එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ සෙටින් එක හදන්නේ. වීඩියෝ එක හිර වෙනවා වගේ නම් ඔයාලට පුළුවන් ආයෙත් ඒකටම ගිහිල්ලා මෙතන ක්වොලිටි කියන එකට ගිහිල්ලා ආපහු ඔයාලට ටික අඩු කරගන්න. එතකොට අඩු වෙනවා කියන්නේ වීඩියෝ එකේ ක්වොලිටි එක ටිකක් අඩු වෙනවා කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයා YouTube එකේ වීඩියෝ බලනකොට ඔයාට quality එක මදි කියලා හිතෙනවා නම් quality එක වැඩි කරගන්න පුළුවන් setting එක. ඉතින් ප්‍රීෂාන් අකාඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ බලන්න වීඩියෝ එකට like කරන්න, comment කරන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් ප්‍රීෂාන් අකාඩමි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ වගේම notification එකක් මගින් වීඩියෝ පළ කිරීම බලන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මතක කරන්න එපා.